මේ මාත කඩ කරන්නේ නැතුව මේක වරන් යන්න දෙන්නේ. මෙච්චරයි. ආයවපු තැනක ආයවුවොත් එහෙම තව ෆ්ලැට් වෙනවා. දැන් වැඩි ඒවා තියෙනවනේ උඩට ආපු. ඒවා වැලි කොලේ වේල් වුණාට පස්සේ වැලි කොලේ අස්සට කපා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා කරපු කොරනේ දැන් ඉඳපත් මෙන්න මේ ටෙක්ස්චර් වලින්ම කරලා බලමු මේකේ. මේ අත තද කරන්නේ නැහැ. උඩින් යවන්නේ. මම ඕන තද කරලා එකක් යවන්නම්. අර වෙනම අර රෝල තැවිලා වගේ මෙන්න මේ වගේ මේ එක එක විදියට වෙනවා. මේ අත උඩින් යවන්නේ මේ. අත උඩින් යවන්නේ. මේකෙන් ඉතින් පොඩි ටෙක්ස්චර් ඩිසයින් එකක් තමයි එන්නේ. මෙන්න මේකත් ඔයාලට ෆ්ලැට් කරගන්න පුළුවන් පොඩ්ඩක් වේලෙන් ඇරලා ඔයාලට මේකත් ෆ්ලැට් කරගන්න පුළුවන් මම ඒකත් ෆ්ලැට් කරලා වෙන්නන්න ඊට පස්සේ අපි යන්නේ උඩට තමයි ඊළඟට යන්නේ මේක ඉස්සෙල්ලා ෆ්ලැට් කරලා ඉමු මෙහෙම අත තද කරන්නේ නැතුව කැමති නම් මෙහෙම කරගන්න පුළුවන් එහෙම නැත්තම් අර විදියටම රෆ් එකට එහෙමම තියන්නත් පුළුවන්. ඔච්චරයි. normal එකේ මෙහෙම යවන්න පුළුවන්. අපි මේකත් තව චුට්ටි වෙලාවකින් බලමු. රෝලර් එක මේ ඇදලා පොටි හැන්ඩල් එකෙන් ඇදලා බලමු කොයි විදියටද මේකෙනොත් අර ඩිසයින් එක එන්නේ කියලා. ඒක ඔන්න ඒ විදිහටම හැප් වෙනවා. අත බූරුලට ඔන්න ඔය ගාන තමයි ෆ්ලැට් වෙන්නේ. මේ හසේ सर गया रामा वे खड़े पासे